පුතේ ඔය අපි කවුරුත් දන්න සැන්ටා අපිට තෑගි දෙන සැන්ටා නත්තල් සීයානේ නත්තල් සීයා කියන වචනේ අපිට ආවේ පෘතුගීසීන්ගෙන්. එතකොට නත්තල් කියන එකේ නත්තල් කියන පෘතුගීසි වචනේ ඉංග්‍රීසි වචනේ තමයි අපි කියන්නේ ක්‍රිස්මස් කියලා. ක්‍රිස්මස්. සැන්ටා කියන එකෙන් අදහස් කරේ ශාන්ත කියන එක. සාන්ත ක්ලෝස් කියන එක තමයි අපි කියන්නේ සැන්ටා ක්ලෝස් කියලා. තේරුණාද? නත්තල් සීයා කියලා. ඇත්තම නත්තල් සීයා කියන්නේ පුතේ ශාන්තුවරයෙක්, මුනිවරයෙක්. ගොඩාක් ධනවත් පවුල්වල ප්‍රභූ පවුල් ඉන්නේ වංශාධිපතියෝ කියලා කියන්නේ. අන්න ඒ පවුලක ඉපදිච්ච කෙනෙක් පස්සේ සාන්තුවරයටපත් වෙලා. ඒ කාලේක යා කිතුණු පූජකයෙක් වෙලා බොහොම ආදරණීය ගෞරවනීය පුද්ගලයෙක් විදියට සමාජ මිනිසුන්ට ගොඩාක් ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පතුරපු කෙනෙක්. ඉතින් එයා ඒ කාලේ දුප්පත් මිනිස්සුන්ට ගොඩාක් උදව් කරලා තියෙනවා, ධනයෙන් උදව් කරලා තියෙනවා, තෑගි භෝග වලින් උදව් කරලා තියෙනවා. ඒ නිසා ඒක සංකේතවත් කරන්න තමයි අපි ඔය අද නත්තල් සීයා කියන සංකල්පය අපේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පුතේ ඔය දැන් අපි දකින්න පාරේ ඉන්න මගතොටේ ඉන්න නත්තල් සීයලා ඉන්නේ. ඔය පාරවල්ලා ඉන්නේ නත්තල් කාලෙට මේ කාලෙට ඉන්න නත්තල් සීයලාගේ ජීවිත කතාව ගත්තොත් නම් හරිම දුක්ඛිතයිනේ. ඒගොල්ලෝ මේ නැති බැරිකමට රස්සාවක් හැටියට ඒක කරන්නේ. දවසම අර ගොරෝසු ඇඳුමක් ඇඳගෙන, තොප්පියක් දාගෙන, පාරවල් වල කඩවල් ඇතුලේ හිටගෙන අවුවේ කොච්චර දුක්ඛිතද බලන්න ඒගොල්ලන්ගේ ජීවිත. ඒගොල්ලෝ සතුටින් hina වෙලා ඉන්නවා වගේ ඒගොල්ලෝගේ ලස්සන මූණක් පැලඳගෙන හිටියට, වෙස් මූණ hina වෙලා හිටියට ඒගොල්ලෝගේ ඇත්ත මූණේ hinaවක් නෑ පුතේ. ඒගොල්ලෝ හරි විනෝදකාමී විදිහට නැටුවට පුතේ නැටිල්ල නටන්නේ ඒගොල්ලෝ මොකක් සඳහාද? විනෝදෙට නෙමෙයි, ජීවත් වෙන්න. ඒ නිසා අපි අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ හෝ යේසුස් සමිදානන්ගේ හෝ පණිවිඩය හරියට ගත්තොත් ලෝකෙටම ආදරේ කරුණාව දක්වන මිනිස්සු වුණොත් ඒ කාටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් හදාගන්න පුළුවන් වෙයි. ඒක තමයි නත්තල් දවසේදී මට ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ.